ලියන මාතෘකාව ලක්ෂයක ඛණ්ඩාංකය මගින් සරල රේඛාවක හෝ වක්‍රයක ලක්ෂයක ඛණ්ඩාංකය මගින් සරල රේඛාවක හෝ වක්‍රයක සමීකරණය තෘප්තිමත් වීම. ලක්ෂයක ඛණ්ඩාංකය මගින් සරල රේඛාවක හෝ වක්‍රයක සමීකරණය තෘප්තිමත් වීම. මාතෘකාව ලක්ෂයක ඛණ්ඩාංකය මගින් සරල රේඛාවක හෝ වක්‍රයක සමීකරණය තෘප්තිමත් කිරීම. ලියමු. කිසියම් x සහ y අඩංගු සමීකරණයකින් සරල රේඛාවක් හෝ වක්‍රයක් නිරූපණය කරයි. කිසියම් x සහ y අඩංගු සමීකරණයකින් සරල රේඛාවක් හෝ වක්‍රයක් නිරූපණය කරයි. සරල රේඛාවක් හෝ වක්‍රයක් නිරූපණය කරයි. එවිට කිසියම් ලක්ෂයක ඛණ්ඩාංක සරල රේඛාවේ හෝ වක්‍රයේ සමීකරණයට ආදේශ කළ විටදී එහි දෙපස සමාන වන්නේ නම් සරල රේඛාවේ හෝ වක්‍රයේ සමීකරණයට ආදේශ කළ විටදී එහි දෙපස සමාන වන්නේ නම් අදාළ ලක්ෂයේ ඛණ්ඩාංකය මගින් වක්‍රයේ හෝ සරල රේඛාවේ සමීකරණය තෘප්තිමත් වන්නේ යයි කියනු ලැබේ. වක්‍රයේ හෝ සරල රේඛාවේ සමීකරණය තෘප්තිමත් වන්නේ යයි කියනු ලැබේ. වචනයක් පාවිච්චි කරනෝ තෘප්තිමත් වේ කියලා. තෘප්තිමත් වන්නේ යයි කියනු ලැබේ. අදාළ ලක්ෂයේ ඛණ්ඩාංක මගින් සරල රේඛාවේ හෝ වක්‍රයේ සමීකරණය තෘප්තිමත් වන්නේ යයි කියනු ලැබේ. එවිට ඛණ්ඩාංකය මගින් නිරූපිත ලක්ෂය සමීකරණය මගින් නිරූපිත සරල රේඛාව හෝ වක්‍රය මත පිහිටයි. සමීකරණය මගින් නිරූපිත සරල රේඛාව හෝ වක්‍රය මත පිහිටයි. ලක්ෂයේ ඛණ්ඩාංකය ආදේශ කළ විටදී
දෙපස සමාන නොවන්නේ නම් ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කර විටදී දෙපස සමාන නොවන්නේ නම් ඛණ්ඩාංකය මගින් සමීකරණය තෘප්තිමත් නොවන්නේ යයි කියනු ලැබේ. ඛණ්ඩාංකය මගින් සමීකරණය තෘප්තිමත් නොවන්නේ යයි කියනු ලැබේ. ඛණ්ඩාංකය මගින් සමීකරණය තෘප්තිමත් නොවන්නේ යයි කියනු ලැබේ. එවිට ඛණ්ඩාංකය මගින් නිරූපිත ලක්ෂය සමීකරණය මගින් නිරූපිත සරල රේඛාව හෝ වක්‍රය මත නොපිහිටයි. සමීකරණය මගින් නිරූපිත සරල රේඛාව හෝ වක්‍රය මත නොපිහිටයි. හරි. මම ඡේදය පැහැදිලිව කියලා දෙන්නම්. හොඳින් අහගෙන ඉන්න. දරුවෝ මේ තියෙන්නේ y සමාන mx ධන c සරල රේඛාවක්. තියෙන සරල රේඛාවක්. ඔබ දැන් සරල රේඛාව හිමින් ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. අනුක්‍රමණයක් සහ අන්තක්ඛණ්ඩයක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ වෘතයක්. තාම වෘතය පාඩම කරේ නෑ. වෘතයක්. මේ තියෙන්නේ මූල ලක්ෂ්‍ය කේන්ද්‍රය උද අරය ආරූද වෘතය. අපි මෙයාට සම්මත වෘතය කියලා කියනවා. හරි? මේ තියෙන්නේ පරාවලයක්. මේකේ සමීකරණ සාමාන්‍යයෙන් y සමාන x වර්ග y සමාන ඍණ x වර්ග. ඉතින් මේ හැඩ ඔබ මතක තියාගන්න එක මේ හැඩ තුන මතක තියාගන්න එක අත්‍යවශ්‍යයි. මේ තියෙන ඉලිප්සයක්. ඉලිප්සය කියන්නේ සම්මිති කක්ෂයන් දෙකක් සහිත තලීය රූපය. මෙයාට තියෙනවා සම්මිති කක්ෂයන් දෙකක්. x අක්ෂය සහ මහා අක්ෂය. මහා අක්ෂයයි සුළු අක්ෂයයි. x අක්ෂයයි y අක්ෂයයි. සාමාන්‍යයෙන් මෙයාගේ සමීකරණ වෙන්නේ x වර්ග බෙදීම a වර්ග ධන y වර්ග බෙදීම b වර්ග සමාන 1. මේ සමීකරණෙත් එක මෙයා මතක තියාගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් අපිට x සහ y අකුරු දාලා මේ වගේ මොනවා හරි ඔහම සමීකරණයක් දුන්නොත් හරි අපි ලියන හැම සමීකරණයකටම අදාළ හැඩය අපිට අඳින්න බෑ. මොකක් හරි XOY තලයේ මොකක් හරි වක්‍රයක් නිරූපණය වෙනවා. හරි? අර මුලින් දීලා තියෙන්නේ ඔය සඳහන් කිරීමේ කිසියම් x සහ y අඩංගු සමීකරණයකින් සරල රේඛාවක් හෝ වක්‍රයක් නිරූපණය කරයි. ඔය තියෙන්නේ ඒ කතාව. දැන් මම කිසියම් ලක්ෂයක් තෝරගන්නවා. මම තෝරගත්ත ලක්ෂය 1,1. හරි? මේ ලක්ෂ මේ තියෙන ඛණ්ඩාංකයක්. 1,1 කියන්නේ ඛණ්ඩාංකයක්. මේ ඛණ්ඩාංකයට අදාළව ලක්ෂයක් තියෙනවා. 1,1. මම මේ ලක්ෂය මම මේ ඛණ්ඩාංකය අරගෙන ගිහිල්ලා මෙන්න මේ සමීකරණයට ආදේශ කරනවා. y සමාන x වර්ගයට ආදේශ කරා. 1,1 ආදේශ කරලා පෙන්නනවා. 1,1 y අගේ 1යි 1,1 x අගේ 1යි දෙපැත්ත සමාන වුණා. මොකද අපි කියනවා මේ ඛණ්ඩාංකය මගින් මේ සමීකරණය තෘප්තිමත් වේ කියලා වචනයක් පාවිච්චි කරනවා. තෘප්තිමත් වේ. තර මේ ඛණ්ඩාංකය මගින් නිරූපිත ලක්ෂය y සමානයි x වර්ග මත ලක්ෂයක් වෙනවා. මේ ඛණ්ඩාංක ඔයා මේ සමීකරණයට ආදේශ කරලා බලන්න දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. තර මේ ඛණ්ඩාංකය මගින් මේ සමීකරණය තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලක්ෂය මේ වක්‍රය මත ලක්ෂයක් නෙමෙයි. කියු ටික තේරුණාද නැද්ද? එච්චරයි. ඔය ඡේදේ ඔන විදිහට තමයි අදහස් කරේ. මේ කිසියම් ලක්ෂයක ඛණ්ඩාංක මොනවා හරි වක්‍රයක සමීකරණයට ආදේශ කරනෝ දෙපැත්ත සමාන වුණොත් ඛණ්ඩාංකය මගින් සමීකරණ තෘප්තිමත් වෙනවා.
ඒ ඛණ්ඩාංකය මගින් නිරූපිත ලක්ෂය සමීකරණය මගින් නිරූපිත වක්‍රය මත. දෙපැත්ත සමාන නොවුනොත් තෘප්තිමත් නොවේ, අදාළ වක්‍රය මත ලක්ෂයක් නොවේ. මේ ටික අඳගෙන උතන්ට නිකන් දල වශයෙන් එන්න පුළුවන්ද? ගිසතිය ටෙස්ට් එක ලේසිද අමාරුද? ලේසි. ෂා. පේපරේ අමාරුද ලේසිද? අවුනේ. අවුලන්නේ. right. ලිමු. ලියන්න. ඒ ඍණ 1,7 ඒ ඍණ 1,1 ඒ ඍණ 1,1 B බිඳුව 3 ඒ ඍණ 1,1 B බිඳුව 3 C 1,2 C 1,2 යන ලක්ෂ තුනෙන් කුමන ලක්ෂය? 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 x වර්ග ධන y වර්ග ධන x ඍණ 4y ධන 3 සමානයි බිඳුව. x වර්ග ධන y වර්ග ධන x ඍණ 4y ධන 3 සමානයි බිඳුව. වක්‍රය මත පිහිටන්නේද? වක්‍රය මත පිහිටන්නේද? වක්‍රය මත පිහිටන්නේද? හරි, ඔන්න අහගන්නකෝ කතාව. දරුවෝ, මම ඒ ලක්ෂ ඛණ්ඩාංක මෙයාට ආදේශ කරනවා. x කීයද?
ඍණ 1යි. y කීයද? 1යි. x කීයද? ඍණ 1යි. y කීයද? 1යි. ධන 3. ඒ ලක්ෂ්‍ය ඛණ්ඩාංක ආදේශ කරා. ඍණ 1 වර්ග ධන 3. 5න් 5ක් ගියොත් බිඳුවයි. මොකද නිගමනය? ඒ ලක්ෂ්‍ය ඛණ්ඩාංක මගින් වක්‍රයේ සමීකරණය තෘප්තිමත් වේ. ඒ ලක්ෂය වක්‍රය මත ලක්ෂයකි. තේරුණාද? ආලියමු. ඒ ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කිරීම. ඒ ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කිරීම. ඒ ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කිරීම. ඍණ 1,1 ආදේශ කරා. ඒ ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කිරීම. දෙපැත්ත සමාන වෙනවා. තෘප්තිමත් වෙනවා. බිඳුව සමානයි බිඳුවයි. ලියන්න. ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය මගින් සමීකරණය තෘප්තිමත් වේ. ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය මගින් සමීකරණය තෘප්තිමත් වේ. ඒ අනු වක්‍රය මත ලක්ෂයකි. ඒ අනු වක්‍රය මත ලක්ෂයකි. ඒ අනු වක්‍රය මත ලක්ෂයකි. හරි. දැන් ඔයාගේ වාරය ලියන්න. B ඛණ්ඩාංක ආදේශ කිරීම. B ඛණ්ඩාංක ආදේශ කිරීම. මොකක්ද උනේ? බිඳුවේ 3 තෘප්තිමත් නේ. x බිඳුවයි y 3යි. බොලෙන් 12ක් ගියොත් බිඳුවයි. තෘප්තිමත්. ලියන්න. b ඛණ්ඩාංක මගින් සමීකරණය තෘප්තිමත් වේ. b අනු වක්‍රය මත ලක්ෂයකි. B අනු වක්‍රය මත ලක්ෂයකි. C තෘප්තිමත් වෙනවද? 1 2 5 6 9 නෑ නේද? නෑ නේද? C කින් තෘප්තිමත් වෙනවද? නෑ. 1 k වර්ග 2 වර්ග x 1යි y 2යි 3යි. එක සමානයි බිඳුව කියලා ලැබෙන්නේ. එක සමානයි බිඳුව නෙමෙයි එක අසමානයි බිඳුවයි. මේ දරුවනේ C වක්‍රය මත ලක්ෂයක් නොවේ. හරිද පිර ළමයි ටික? මම කතා කරන්නේ නැහැ නේ බා. හරිද? A සහ B වක්‍රය මත C වක්‍රය මත නොවේ. හරි. එක ඉලක්කම නේද ලැබෙන්නේ? ඒතර එක අසමානයි බිඳුව කියලා ලියන්න. හරි. දෙවෙනි ගාන. දෙවෙනි ගාන. දෙවෙනි ගාන. ලියන්න. P ඍණ 2,3. P ඍණ 2,3. P ඍණ 2,3. Q 3, ඍණ 2. R 1, ඍණ 1. යන ලක්ෂ තුනෙන් කුමන ලක්ෂය? යන ලක්ෂ තුනෙන් කුමන ලක්ෂය? දරුවෝ x වර්ග ධන y වර්ග ඍණ x ඍණ y ඍණ 12 සමානයි බිඳුව. x වර්ග ධන y වර්ග ඍණ x ඍණ y
ඍණ 12 සමානයි බිඳුව. වක්‍රය මත පිහිටයිද? වක්‍රය මත පිහිටයිද? හදමු. පීලක්ෂය මගින් තෘප්තිමත් වෙනවද? නෑ. ඔව්. පීලක්ෂ කණ්ඩාංක ආදේශ කරා බිඳුව සමානයි බිඳුව ලැබෙන්නේ. x ඍණ 2යි y 3යි. x ඍණ 2යි y 3යි. දරුවෝ 4යි 9යි 2යි 3යි 12යි 15න් 15ක් නේ බිඳුවයි. මෙහෙම ලියන්න ඉවරයි කියලා හිතන්න එපා. හොඳේ ගාන ඉවර කරා. p කණ්ඩාංක මගින් තෘප්තිමත් වේ. p යනු වක්‍රය මත ලක්ෂයකි. හිස්තැනක් තියලා ගාන ඉවර කරන්න එපා. p යනු වක්‍රය මත ලක්ෂයකි. p යනු වක්‍රය මත ලක්ෂයකි. අර උදේ 28 පන්ති කර ඉන්නකොට ඔබ හැඩ ලස්සන ගෑල්ලා මේක ආවා. මතරින් බලන් ඉඳි මම දැක්ක නිකන් හැඩ කෙල්ලෙක් අර ඔෆිස් එකට යනවා. මම බලන් හිටියේ කවුද කියලා. මම හිතුවේ ළමයාගේ අම්මා කෙනෙක් කියලා. හරි. ඊට පස්සේ මං අතන්ට බැහැලා ගියාන් පස්සේ මිනිස්සු ඇවිල්ලා මාත් එක්ක කතා කරා. මගේ ගෝලෙක් බලන් යද්දි නංගි එක්කන් ඇවිල්ලා පන්තියට ඉස්කෝලේ හුංගම විජේබා. හොඳේ. මම මේ කතාව පන්තිය ගැන හේතුවක් තියෙනවා. ඒ දරුවගේ ප්‍රතිඵලය තියලා තිබිලා 2020 ඇඩ්වාන්ස් ලෙවල් A1යි B2යි කම්බයින් මැට්ස් A. තාත්තා කරන්නේ කන්ස්ට්‍රක්ෂන් වැඩ. ඊපස්සේ මේ දරුවා A1යි B2ක් තියාගෙන මොනවා හරි ප්‍රයිවට් කෝස් එකක් කරන්න ගිහිල්ලා NSPM එකේද කොහෙද ABB තියාගෙන ගිහිලා තියෙන සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න ආසාව. කියලා මාර දක්ෂයි. සහ මේ හරි පට්ට උත්සාහවන්තයි. ඉතින් NSBAP මෙයාට ලැබිලා තියෙන ස්කෝලර්ෂිප් එකක් සිංගප්පූරු වලට. සිංගප්පූරු ඉන්නේ. ලංකාවට ඇවිල්ලා තියෙන මම හිතන්නේ පන්තියෙන් අපෙන් ගියන් පස්සේ හමු වුණාමයි. නංගි එක්කගෙන ලබාර දුන්නා. ඊට පස්සේ දරුවා සිංගප්පූරුවේ කරන්නේ දැනට තාම ඉගෙන ගන්න එක කරන්නේ. මම ඔයාලට පොඩි අදහසක් දෙන්නේ හොඳේ බලන්න මිනිස්සු උත්සාහවන්තකම ඉගෙන ගන්න එක කරන්නේ. දරුවගේ මේ යා කියනවා අපි උගන්වද්දිත් සර් අපේ තාත්තා ගොඩක් මහන්සි වුණා. මට ඉන්න දෙන්නම නංගිලා දෙන්නෙක්. හැබැයි නංගිලා දෙන්නගේ මම තරම් උත්සාහයක් පේන්නවත් නැහැ. එක නංගි කෙනෙක් මැත්ස් කරනවා 2028 ඇඩ්වාන්ස් ලෙවල් අනිත් නංගි ආර්ට් කරනවා. හරිද? මේ ළමයේ පොකට් මොනි හොයාගන්න. එයාට ඉන්න තැනට රුපියල් ලක්ෂයක් යනවා. ලංකාවේ මුදලින් ලක්ෂයක් යනවා ඉන්න තැනට. ඒ සාමාන්‍යයෙන් ඒ ගණන් හිලව් වල හැටි. හරි? එයා කරන්නේ ඒ සිංගප්පූරුවේ part time ඉගෙන ගන්න ගමන් part time hand bill බෙදනවා. ටියුෂන් hand bill නෙමෙයි. යම් කම්පැනි වල ප්‍රොමෝෂන්ස් hand bill තියෙයි. ඒ දරුවා කියනවා මම සර් දවසට කිලෝමීටර් 30ක් විතර පයින් ඇවිදිනවා කිව්වා. සිංගප්පූරුවේ කිසිම ගහක් කොලක් පේන තෙක් මානයක් නැහැ කිව්වා. බිල්ඩින් වල තට්ටු 40 50 තියෙන බිල්ඩින් වල මම පඩිපෙළ දිගේ නැග මම දවසට සර් hand bill හරිද සම්පූර්ණයෙන් බෙදලා මම ඩොලර්ස් 40ක් හොයා ගන්නවා කිව්වා.
හරි මම දවසට කිලෝමීටර් 30ක් විතර යනකෝ මේ සම්පූර්ණ එක එපාර්ට්මන්ට් එකේ තියෙන. ගිහිල්ලා එයාලට ගිහිල්ලා මොන ප්‍රොමෝෂන්ස් හෑන්ඩ්ලක් දෙනවා. කිලෝමීටර් 30ක් විතර සර් තට්ටු ගොඩ නැගිලුන මම යනවා කිව්වා මට මේ වැඩේ කරගන්න. මමත් එක්ක ලංකාවෙන් 10 දෙනෙක් ගියාකෝ ස්කෝලර්ෂිප්ස් ලැබිලා. ස්කෝලර්ෂිප්ස් කම්බයින් මම කියන බලපාලා මැට්ස් කරපු කෙල්ලෙක්ගේ තියෙන ටැලන්ට් එක. ඇවිල්ලා මේ අපි කවුරුත් ඉතන මේ මල්ලි අපි වැඩ කරන අයත් ඉන්න තැන් වල ඇවිල්ලා කෙලින්ම අර ඔෆිස් එකේ මං යද්දි වාඩිලා හිටියේ. අර එහා පැත්ත කොනේ ඔෆිස් එකේ මං ඒත් කල්පනා කරලා බැලුවා මේ මොකද කියලා. හරි සාමාන්‍යයෙන් ඇවිල්ලා මේ මට්ටමේ හිතන කෙනෙක් වාඩි වෙන්න හිතවත් ඇත්තට මේ යාළුවත් එක්කත් හිතවත්. සර් අපිට සිංගප්පූරුවේ එහෙම ප්‍රශ්නයක් නැහැ කිව්වා. රෑ වුණත් ඕන තැනක යන්න පුළුවන් කිව්වා. අපි හැදලා තියෙන්නේ එහෙමයි කිව්වා. ඒ පැත්තේ මිනිස්සු සාමාන්‍යයෙන් ඔය ලංකාව වගේ ගෑනු කෙනෙකුට පාරේ යන්න බැරි එහෙම ප්‍රශ්නයක් නැහැ කිව්වා සර්. ඒ පොඩි එකේ කෙලින්ම වෙලා තන වාඩිලා හිටියේ. මෙයාත් එක්ක කතා බහ කළා කොහොම සුහදව. හරිද? මාරම ජෙනුවින් හරිද? එයාගේ සම්පූර්ණ ගෙදරින් මොනවත් නැහැ. අහිඳන් ගෙදරට සල්ලි ඉවනවා. හැබැයි රස්සාවක් කරන්නේ නැතුව. රස්සාව මොකද්ද? අර ගිහිල්ලා ප්‍රොමෝෂන්ස් හෑන්ඩ් වීල් බෙදන එක. තට්ටු කොටනගිලි වල මට මුලින් කරේ පිඟන් හොදන එකේ කිව්වා. මම මුලින් ගිහිල්ලා කරේ ලංකාවෙන් ගිහිල්ලා මම මුලින් කරේ පිඟන් හොදපු එකේ කිව්වා. මම සර් දවසට හිටගෙන පිඟන් මේ ගොඩවල් හේදුවයි කිව්වා. හරි? පස්සේ මම මේ ජොබ් එකට ගියා කිව්වා. ඩොලර්ස් 40ක් දවසට හොයනවා 250න් ගුණ කරොත් එහෙම ගාන 10000ක්. රුපියල් 10000ක්. ඉන්න තැන කොටස් තුනක් තියෙනවා. ඉන්න තැන දීලා තව ලංකාවේ 6 දිනකට ඉගෙන ගන්න ගියපු දරුවෝ 6 දිනකට හරිද? ඒ ගාන එතනින් කවර් කර ගන්නවා කිව්වා. හරි? තව මාස 6ක් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මේ වැඩේ දැන් ගෙදරටත් යම් කිසි මුදලක් එවනවා. ඒ දරුවෝ ඒතර බලන්න සාමාන්‍යයෙන් 30 ගුණ කරෝතින් 30න් කිලෝමීටර් 1000ක් විතර බම් මාසෙට ඇවිදිනවා. ඉගෙන ගන්න එකට අමතරව මේ හල්ලි ටික හොයා ගන්න. පස් තව දෙයක් කිව්වා ලංකාවෙන් සිංගප්පූරු වලට ගියපු හුඟක් අය දැන් ඉන්නේ ජේල් එකේ කිව්වා. ජේල් කියන්නේ හිරගෙදරේ කිව්වා. කියන්නේ ලංකාවේ තියෙන ඩිසිප්ලින් නිසා හොරකම් යම් අරේ තියෙන ගති නිසා අර ලංකාවේ මිනිස්සුගේ තියෙන මහ කැත ගතියක් සමහර ළමයිතුත් ඉගෙන ගන්න ගියාට දැන් සැලකුතු පිරිසක් ඉන්නේ එහි හිරගෙදරේ කිව්වා. මොකද හේ නීති හුඟක් අද වැඩි. මෙහෙ වගේ නෙමේ රට දිනු වෙන්න හේතුව ඒකයි. නීති බොහොම තද වැඩි. ඕනම කෙනෙකුට රෑ 10 11ටත් යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තනියෙන් ජීවත් වෙන්නත් පුළුවන් ගෙදරක. කිසි ප්‍රශ්නයක් නැහැ ගෑල් ළමෙක් වුණත්. බලන් උත්සාහවන්තකම. හරි? දැන් ඇවිල්ලා මාර්ගයකට ගිහිල්ලා මහාර්ගයට ගිහිල්ලා මේ හැම ආයතනයක් තිස්සෙම ගිහින් අර නංගිට පන්ති ටික හොයා ගන්නවා. හරි? නංගිට අතන මං හිතන්නේ උදේ 8 ඉඳලා පන්ති වරණකම් හිටියා. අක්කා ගිහිල්ලා හරි රට ඉඳන් ඇවිල්ලා මේ නංගිට උගන්වන්න ඕනකම තියෙන නිසා හැම තැනකම ගිහිල්ලා පන්ති ගාන ගිහින් ෆිසික්ස් පන්තිය ගිය පන්තිය මාර්ගයේ හරි ගියේ නෑ කිව්වා. පන්ති හොය යනවා. හරි? මට ඕනකම තියෙන සර් මේ අපේ තාත්තට දැන් හුඟක් වයසයි ජොබ් එක කරන්න අමාරුයි කිව්වා. මේ වැඩ කොටස මං කොහොම හරි කරලා දෙන්න ඕනේ කිව්වා. හරිද? මම අර නිකන් කෑමෙක් කරගම මාත් එක්ක දරුවා කතා කරා බලන්න කොච්චර උත්සාහවන්තද කියලා. අපිට පුළුවන් ද බන් දවසට කිලෝමීටර් සාමාන්‍යයෙන් 30ක් විතර ඉගෙනගෙන ගිහිල්ලා කට්ට කාගෙන යන්න. හරි? මට නිකන් මගේ හිත මට කියපු දේ තා අවුරුදු 10ක් විතර ගියාන් පස්සේ ඔකෙල්ල අනිවාර්යෙන් සිංගප්පූරුවෙත් සැලකුතු ගේමක් ගහනවා. පට්ට මැනේජ්මන්ට් එකක්. හරිද? මට පොඩි කාලේ ඉඳලම වුණාව තිබුණා කිව්වා සර් මැත්ස් කරගන්න. මං ඉගෙන නිසා මට ජ්‍යාමිතිය පොඩ්ඩක් බෑ කිව්වා. වෙනම සර් කෙනෙක් ඉන්නලා ගෙදරට මං ජ්‍යාමිතිය ඉගෙන ගත්තා කිව්වා. තේරුණා? බලන්න මිනිස්සු දැන් ළමෙක් වෙලා ජීවිතේ කොරදාගෙන කන කට්ට. ගියපු 10 දෙනාගෙන් මට අමුතුකුණ එක කතාවක් කියන්න. ස්කෝලර්ෂිප්ස් ලැබිලා ගියපු 10 දෙනාගෙන් මේ කට්ට කන්න බැරුව සර් 9 දෙනෙක් ආයේ ලංකාවට ආවයි කිව්වා. ඉතුරුන එකම එක්කෙනා මං විතරයි කිව්වා. හරි මම කොහොම හරි මේ වැඩේ අල්ලා මට මුලින් අවුල් කිව්වා. නමුත් මට දැන් නම් සාමාන්‍ය දෙයක් කිව්වා. ඔන්න බලන්න තත්ත්වය. තේරුණානේ? ඒකයි ඒ සාමාර්ථිකුත් ෆස්ට්යි ඒකකුත් බී දෙකකුත් දාගෙන ගිහිල්ලා ප්‍රයිවට් කෝස් එකකින් ෆුල් ස්කෝලර්ෂිප් එකක් ලැබිලා නමුත් තමන්ගේ පොකට් මනි හොයාගන්න එපයි. ඉගෙන ගන්න එහෙ විදන් කරනෝ ඉන්න තැනටයි තමන් කනබොන ටිකටයි හොයාගන්න ඒ දරුවා ගහන ගේම් එක ගෙදරින් සල්ලි ඉල්ල ගන්න නැතුව. පේනෝනේ? හරි ඊට අමතරව අර ඉන්න දෙන්නත් කොට දාන්න උත්සාහ කරනවා. ඊට අමතරව තාත්තගේ බර අරගෙන ඒ මැච් එකත් ගහන්න උත්සාහ කරනවා. මේ අවුරුදු කීයද? බලන්න. දැන් PC එක ඇඩ්වාන්ස් ලෙවල් හුඟම ජීබා. හරි මේ අපි ඉන්න සමාජ වෙන දේවල්. රයිට්. තුන්වෙනි ගාන. අපේ උන්ට සිංගප්පූරු නෙමෙයි අපේ උන් තංගල්‍යාවත් තනි කර කෙලින්න පිස්සු. හරි. නැද්ද බලපල්ලකෝ.
ඒ දරුවෝ බං එහෙ ගිහිල්ලා තනියෙන් ගැහණු ළමයෙක් වෙලා තමන්ගේ ගරුත්වයක් තියාගෙන හරි ජොබ් එකකුත් කරලා ඉගෙන ගන්න. ඒ 3 ඍණ 5 ඒ 3 ඍණ 5 B1,2 C ඍණ 7,8 යන ලක්ෂ තුනෙන් කුමන ලක්ෂය යන ලක්ෂ තුනෙන් කුමන ලක්ෂය 10යි y ධන 13යි x ධන 11 සමානයි බිඳුව 10යි y ධන 13යි x ධන 11 සමානයි බිඳුව සරල රේඛාව මත පිහිටයිද සරල රේඛාව මත පිහිටයිද හදන්න ඒකණ්ඩාංක ආදේශය ඒකණ්ඩාංක ආදේශය y ඍණ 5යි x 3යි 11 50න් 50ක් ගියොත් බිඳුවයි 50න් 50ක් ගියොත් බිඳුවයි ලියන්න ඒකණ්ඩාංකය මගින් සමීකරණය තෘප්තිමත් වේ ඒ යනු සරල රේඛාව මත ලක්ෂයකි. ඒ යනු සරල රේඛාව මත ලක්ෂයකි. B කණ්ඩාංක ආදේශ කිරීම B කණ්ඩාංක ආදේශ කිරීම මතන B ගෙන් නම් තෘප්තිමත් වෙන්නේ නැහැ 10 2 20යි 33යි 44ක් නේද එන්නේ 44 අසමානයි බිඳුවයි තෘප්තිමත් වෙන්නේ නැහැ C ගෙන් තෘප්තිමත් වෙනවා A සහ C සරල රේඛාව මත B සරල රේඛාව මත නොවේ එහෙම නේද A සහ C සරල රේඛාව මත B සරල රේඛාව මත නොවේ. A සහ C සරල රේඛාව මත B සරල රේඛාව මත නොවේ. දරුවෝ ඊළඟ ගාන y සමානයි mx ධන c සරල රේඛාව මත ලක්ෂයන් දෙකක් y සමානයි mx ධන c සරල රේඛාව මත ලක්ෂයන් දෙකක් y සමානයි mx ධන c සරල රේඛාව මත ලක්ෂයන් දෙකක් p ඍණ 1,2 සහ q 2,3 වේ y සමාන mx ධන c සරල රේඛාව මත ලක්ෂයන් දෙකක් p ඍණ 1,2 සහ q 2,3 වේ m සහ c හි අගය සොයන්න m සහ c හි අගය සොයන්න ආගන්නකෝ තර p සහ q සරල රේඛාව මත නම් මොකද්ද වෙන්න ඕන p සහ q ගෙන් සමීකරණය තෘප්තිමත් වෙනවා මම ස්ටාර්ට් කරලා දෙන්නම් ලියමු p සහ q ඛණ්ඩාංක මගින් සමීකරණය තෘප්තිමත් වේ p සහ q ඛණ්ඩාංක මගින් සමීකරණය තෘප්තිමත් වේ තෘප්තිමත් කරා
P සහ Q ඛණ්ඩාංක මගින් සමීකරණය තෘප්තිමත් වේ. තෘප්තිමත් කරලා අරගන්න සමගාමී සමීකරණ දෙකක්. P සහ Q ඛණ්ඩාංක මගින් සමීකරණය තෘප්තිමත් වේ. y සමානයි mx ධන c y p ලක්ෂයේ y අගේ 2යි x අගේ ඍණ 1යි අංක 1. q 2,3 y අගේ 3යි x අගේ 2යි. දෙකෙන් එක අඩු කරනවා. 3න් 2ක් 1යි 3යි m 1යි m 3න් 1යි. හරිද? c 7 බෙදීම 3යි. හරිද? m 3න් 1යි c 7 බෙදීම 3යි. හරි. හරි. දරුවෝ මාතෘකාව. පත සහ පතයක සමීකරණ. පත සහ පතයක සමීකරණ. පත සහ පතයක සමීකරණ. හරි. මොකද පතයක් කියලා කියන්නේ? මොකද්ද? පතයක් කියලා කියන්නේ කිසියම් ජ්‍යාමිතික නියමයක් පිළිපදිමින් ගමන් ගන්නා විචල්්‍ය වූ ලක්ෂක ගමන් මාර්ගය. හරි. පතයක් කියන්නේ මේ XY තලයේ සමහර ලක්ෂ තියෙනවා ජ්‍යාමිතික නියමයක් පිළිපදලා ජ්‍යාමිතික නියමයක් පිළිපදිමින් ගමන් ගන්නා විචල්්‍ය වූ ලක්ෂක ගමන් මාර්ගය. ආන්නෝ වගේ ගමන් මාර්ගයක් තියෙනවා. හරි. මේ රේඛාව මත මේ පතය මත විචල්්‍ය වූ ලක්ෂයන් සමූහයක් px, y. p ලක්ෂය මේ වගේ පිහිටීම් ගණනාවක ඉන්නවා. ඔය වගේ තමයි පතයක් කියලා කියන්නේ. සරලම දේ. හරිද? කිසියම් ජ්‍යාමිතික නියමයක් අනුව ගමන් ගන්නා විචල්්‍ය වූ ලක්ෂක ගමන් මාර්ගය. ඉතින් අපිට පුළුවන් නම් දරුවෝ කාලයත් එක්ක මේ ගමන් මාර්ගයේ තිබෙන සියලුම ලක්ෂයන්ගේ ඛණ්ඩාංක මගින් තෘප්තිමත් වන සමීකරණයක් සොයන්න. අපිට පුළුවන් නම් මේ ගමන් මාර්ගයේ වන සියලුම ලක්ෂයන්ගේ ඛණ්ඩාංක මගින් තෘප්තිමත් වන සමීකරණයක් සොයන්න. කවුද ඒ? මේ පතයේ සමීකරණය වෙනවා. ලියමු. මාතෘකාව ලියුවද? පත සහ පතයක සමීකරණ. XOY තලයෙහි පිහිටි කිසියම් විචල්්‍ය වූ ලක්ෂයක් XOY තලයෙහි පිහිටි කිසියම් විචල්්‍ය වූ ලක්ෂයක් කිසියම් ජ්‍යාමිතික නියමයක් අනුව විචලනය වේ නම් XOY තලයෙහි පිහිටි කිසියම් විචල්්‍ය වූ ලක්ෂයක් කිසියම් ජ්‍යාමිතික නියමයක් අනුව විචලනය වේ නම් එම ගමන් මාර්ගයට පතයක් යයි කියනු ලැබේ. එම ගමන් මාර්ගයට පතයක් යයි කියනු ලැබේ. පතයක් යයි කියනු ලැබේ. පතයක් යයි කියනු ලැබේ. මෙම ගමන් මාර්ගයේ වන සියලුම ලක්ෂයන්ගේ ඛණ්ඩාංක මගින්
මෙම ගමන් මාර්ගයේ වන සියලුම ලක්ෂයන්ගේ ඛණ්ඩාංක මගින් තෘප්තිමත් වන සමීකරණයක් ලබාගත් විටදී එයට තෘප්තිමත් වන සමීකරණයක් ලබාගත් විටදී එයට තෘප්තිමත් වන සමීකරණයක් ලබාගත් විටදී එයට විචාල්‍ය ලක්ෂයේ පතයේ සමීකරණය විචාල්‍ය ලක්ෂයේ පතයේ සමීකරණය යයි කියනු ලැබේ. විචාල්‍ය ලක්ෂයේ පතයේ සමීකරණය යයි කියනු ලැබේ. විචාල්‍ය ලක්ෂයේ පතයේ සමීකරණය යයි කියනු ලැබේ. දරුවෝ අනුච්ඡේදයක්. මෙලෙස යම් යම් ජ්‍යාමිතික නියමයන් අනුව මෙලෙස යම් යම් ජ්‍යාමිතික නියමයන් අනුව විචලනය වන පතයන් කිහිපයක් පවතී. මෙලෙස යම් යම් ජ්‍යාමිතික නියමයන් අනුව විචලනය වන පතයන් කිහිපයක් පවතී. හරි. අංක 1. ඔබේ සිලබස් එකේ තිබෙන කරුණු කාරණා 5ක් තිබෙනෝ අංක 1. අංක 1. කිසියම් අචල ලක්ෂයකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ කිසියම් අචල ලක්ෂයකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ එම අචල ලක්ෂය කේන්ද්‍රය වූද සමදුර අරය ඌද වෘතයකි. කිසියම් අචල ලක්ෂයකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ එම අචල ලක්ෂය කේන්ද්‍රය වූද සමදුර අරය ඌද වෘතයකි. සමදුර අරය ඌද වෘතයකි. දරුවෝ මේ වගේ ආන්නෝ වගේ තියෙන්නේ අචල ලක්ෂයක් Q අචල ලක්ෂයක්. මේ නියත දුර මේ px, y තේරුණා? මේ ඔබ දකින්නේ p ලක්ෂයේ විවිධ වූ පිහිටි. මේ ඔයා දකින්නේ p ලක්ෂයේ විවිධ වූ පිහිටි. කිසියම් අචල ලක්ෂයකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය කියන්නේ අචල ලක්ෂයේ කේන්ද්‍රය වූ සමදුර අරය වූ වෘතයක්. දින සටහන. अंक 2 अंक 2 अंक 2 किसियम अचल लक्ष्य දෙකකට किसियम अचल लक्ष्य දෙකකට किसियम अचल लक्ष्य දෙකකට
සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ කිසියම් අචල ලක්ෂ දෙකකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ එම ලක්ෂ දෙක ආකරන සරල රේඛාවේ එම ලක්ෂ දෙක ආකරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය වේ. එම ලක්ෂ දෙක ආකරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය වේ. ලම්බ සමච්ඡේදකය වේ. දරුවෝ මේ වගේ කිසියම් අචල ලක්ෂ දෙකක් තියෙනවා. මේ ලක්ෂ දෙකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය කියන්නේ මේ ලක්ෂ දෙකේ ආකරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකේ. මං ගිස්සතිය කරා බොහොම වැදගත් කොටසක් මතකද? කොහොමද මම එක දවසෙන් වැඩේ කරලා දුන්නා. මොකද්ද? කේන්ද්‍රකය, ලම්බ හේවත් ප්‍රලම්බ කේන්ද්‍රය, අන්තර් කේන්ද්‍රය, පරිකේන්ද්‍රය සහ බහිර් කේන්ද්‍රය. හරි? එතකොට කිසියම් දුරක් අරගෙන ඔහොම ඡාපයක් අඳිනවා. ඒ දුර වෙනස් නොකර ඡාපයක් අඳිනවා. මේ ඡේදන ලක්ෂ දෙක මෙහෙම යා කරනවා. මෙතන අංශක 90ක් වෙනවා. ලම්බයි හරි සමච්ඡේදනය වෙනවා ලම්බ සමච්ඡේදකේ. ඔයා මේ ලම්බ සමච්ඡේදකයේ මත ඕනම ලක්ෂයක් යා කරන්න මෙතනටයි මෙතනටයි. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙලා දුරවල් දෙක සමාන වෙනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙලා දුරවල් දෙක සමාන වෙනවා. නම් කිසියම් අචල ලක්ෂ දෙකකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය කියන්නේ මොකද්ද? ලක්ෂ දෙක ආකරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකේ. අදින් සටහන. හරිද? අංක 3. අංක 3. අංක 3. සමාන්තර නොවන සරල රේඛා දෙකකට සමාන්තර නොවන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ සමාන්තර නොවන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ සරල රේඛා දෙක මගින් සාදන කෝණයේ කෝණ සමච්ඡේදකය වේ. සමාන්තර නොවන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතය වනුයේ සරල රේඛා දෙක මගින් සාදන කෝණයේ කෝණ සමච්ඡේදකය වේ. කෝණ සමච්ඡේදකය වේ. කෝණ සමච්ඡේදකය වේ. ළමයි සමාන්තර නොවන සරල රේඛා දෙකක් ආපස්සට හෝ ඉස්සරහට දික් කරන් පස්සේ අනිවාර්යයෙන්ම කිසියම් ලක්ෂයකදී ඡේදනය වෙනවා. හරි? මෙන්න මේ සරල රේඛා දෙකට සමදුරින් සමදුරයි කියන්නේ ලම්බක දුර. මේ සරල රේඛා දෙකට සමදුරින් ගමන් ගන්නෝ විචල්්‍ය වූ ලක්ෂයක්. සමදුර සොයාගන්නේ කොහොමද? හරි? මේ සරල රේඛා දෙකේ ඉඳලා ලම්බක දුර සමාන වෙන්න රේඛාවක්
කිසියම් ලක්ෂයක් මෙහෙම විචලනය වෙනවා. මේ රේඛා දෙකේ ඉඳලා ලම්බක දුර සමාන වෙන්න ලක්ෂයක් විචලනය වෙනවා. ඒ ලක්ෂය ගමන් ගන්නා ගමන් මාර්ගය කුමක්ද? මෙන්න මෙතනට කවකට්ට තියලා ඡාපයක් ඔහොම ඇඳා. ඒ පරතරය වෙනස් කර හෝ වෙනස් නොකර ඡාපයක් ඔහොම ඇඳා. හරිද? ඔය විදියට මෙයා සහ මෙයා මෙහෙම යා කරන් පස්සේ අපිට ලැබෙන්නේ කෝණ සමච්ඡේදකය. ඉතින් ඔයා මේ කෝණ සමච්ඡේදකය මත මේක මේ පැත්තට මෙහෙම එන්නත් පුළුවන්. කෝණ සමච්ඡේදකය මත ඔබ ඕනම ලක්ෂයක් තෝරගන්න. තෝරගෙන ලක්ෂයක් මේ රේඛාවටයි ලම්බකයක් ගහන්න. ත්‍රිකෝණ දෙක අංග සම වෙලා මේ දුරවල් දෙක සමාන වෙනවා. ඔයා මේ සමච්ඡේදක දිගේ පොඩ්ඩක් ඉස්සරහට යන්න. සමච්ඡේදක දිගේ පොඩ්ඩක් ආපස්සට එන්න. ඉස්සරහට යන්න. මේ ලක්ෂණ වල ලම්බකයක් ගහන්න. ආන ලම්බක දුරවල් දෙක සමාන වෙනවා. ඉතින් අපි කියනවා සමාන්තර නොවන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයන්ගේ පතේ වනුයේ එම ලක්ෂ රේඛා දෙක මගින් සාධන කෝණයේ අභ්‍යන්තර හෝ බාහිර කෝණ සමච්ඡේදකය කියලා. තේරුණාද? අඳිමු. right අංක 4 A සහ B අචල ලක්ෂයන් දෙකක් සමග A සහ B අචල ලක්ෂයන් දෙකක් සමග P නම් විචල්්‍ය වූ ලක්ෂයක් A සහ B අචල ලක්ෂයන් දෙකක් සමග P නම් P නම් විචල්්‍ය වූ ලක්ෂයක් P නම් විචල්්‍ය වූ ලක්ෂයක් APB කෝණය සමානයි අංශක 90 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 වන පරිදි විචලනය වේ නම් APB කෝණය සමානයි අංශක 90 වන පරිදි විචලනය වේ නම් Pහි පතය වනුයේ AB විස්කම්භයක් වූ වෘතයකි. Pහි පතය වනුයේ AB විස්කම්භයක් වූ වෘතයකි. Pහි පතය වනුයේ AB විස්කම්භයක් වූ වෘතයකි. AB විස්කම්භයක් වූ වෘතයකි. හරි. මේ බලා ගන්න.
A සහ B අචල ලක්ෂයන් දෙකක් සමග P කියලා තුන්වෙනි ලක්ෂයක් P කියලා තුන්වෙනි ලක්ෂයක් දරුවෝ A සහ B අචල ලක්ෂයන් දෙකක් සමග P කියලා විචල්්‍ය වූ ලක්ෂයක් ඔන්න ඔය විදියට මේ කෝණය අංශක 90ක් වෙන්න පරිදි විචලනය වෙනවා P ලක්ෂ මෙතන ඉන්නවා තා පොඩි වෙලාවකින් P ලක්ෂ මෙතනට එනවා හැබැයි ඒත් මේ කෝණය අංශක 90යි තා පොඩි වෙලාවකින් P ලක්ෂ මෙතනට එනවා ඒත් මේ කෝණය අංශක 90යි ඉතින් P ගමන් ගන්නේ කොහෙද AB විස්කම්භයක් වූ වෘතයක හේතුව තමයි විස්කම්භයක් මගින් පරිදි ආපාතනය කරන්නේ ඍජු කෝණයක් නිසා සටහන දරුවෝ 5 අංක 5 A සහ B අචල ලක්ෂයන් දෙකක් සමග P නම් විචල්්‍ය වූ ලක්ෂයක් A සහ B අචල ලක්ෂයන් දෙකක් සමග P නම් විචල්්‍ය වූ ලක්ෂයක් A සහ B අචල ලක්ෂයන් දෙකක් සමග P නම් විචල්්‍ය වූ ලක්ෂයක් APB ත්‍රිකෝණයේ වර්ගඵලය APB ත්‍රිකෝණයේ වර්ගඵලය නියතයක් වන පරිදි විචලනය වේ නම් නියතයක් වන පරිදි විචලනය වේ නම් නියතයක් වන පරිදි විචලනය වේ නම් Pහි පතය වනුයේ Pහි පතය වනුයේ මොකද්ද 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 A සහ B අචල ලක්ෂයන් දෙකක් තියෙනවා මේ ලක්ෂ දෙකත් එක්ක P කියලා තුන්වෙනි ලක්ෂයක් තමන්ගේ පාඩුවේ විචලනය වෙනවා හැබැයි විචලනය වෙද්දී මේ වර්ගඵලයේ නියතයක් කල්පනා කරපල්ලා ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකයේ ලම්බක උස මේක වෙනස් වෙන්නේ නැහැ. ආධාරකය කියන මේ දිග ත්‍රේ දිග වෙනස් වෙන්නේත් නැහැ. ත්‍රිකෝණේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැත්නම් භාගේ කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. ලක්ෂ දෙක නියත නම් ආධාරකය වෙනස් වෙන්නේත් නැහැ. දැන් දරුවෝ ලම්බ කුස වෙනස් වෙන්නත් බෑ. ତොර කට්ටිය කල්පනා කරන්න ඕන මේ මෙයා ගමන් ගන්නෝ මේ ලම්බ කුස වෙනස් නොවෙන පරිදි. ලම්බ කුස වෙනස් නොවෙන්න P ගමන් කරනවා නම් P ගමන් කරන්න ඕන කොහේද? මේ ලම්බ කුස සමාන වෙන්න ඕන. ලම්බ කුස වෙනස් වෙන්න බැරි නම් P ගමන් කරන්න ඕන කොහේද? AB කියන සරල රේඛාවට සමාන්තරව පහළින් ඉහළින් ගමන් ගන්නා සරල රේඛා දෙකක්. තේරුණාද? ලියන්න. Pහි පතය වනුයේ AB සරල රේඛාවට පහළින් සහ ඉහළින් ගමන් ගන්නා AB සරල රේඛාවට පහළින් සහ ඉහළින් ගමන් ගන්නා සමාන්තර සරල රේඛා දෙකකි. සමාන්තර සරල රේඛා දෙකකි.
සටහන ඇන්දද? රයිට්. මාතෘකාව. ත්‍රොයාට සාමාන්‍යයෙන් ගණන් ලැබෙන්නේ මෙන්න මේ පහෙන් එකක්. හැබැයි ඉතින් මෙහෙමයි. බොහොම කලාතුරකින් මේ පහෙන් පරිබාහිරව ගානක් ලැබෙන්න පුළුවන්. හරි? නෝටික තමයි විශේෂ වශයෙන් සරල රේඛාවට හේතු වෙන්නේ. ත්‍රොයාලගේ අදින් පසු නෝට් එක සරල රේඛාවට සම්බන්ධ වෙන්න ඕන. මයිනස් තියෙනම් no chance පන්තියකට හැම කෙනාම හරි මන් දවස් 3ක් මගේ කැපකිරීමක් කරලා මට මේ දැන් මේ මාස 3 මගේ විනාඩි 30 මට හරි වටිනවා. හරි මට ෆුල් පේපර් 10ක් තා හදන්න තියෙනවා. හරි දරයා පැත්තේ පන්ති ළමයි වැඩිලා දැනුත් ෆොටෝකොපි ගහගෙන ආවේ. උන් විභාගේ ලියන බැජ් එක. මගේ ගමන තීරණය වෙන්නේ ඒ පොඩි උන් මත. උන්ගේ රිසර්ච් මත. තේරුණා? මේ කිසිම තැනක අර මේ තැනක පේන තෙක් මැනක නමක්වත් නැතුව පොඩි උන් මේ අතුරු පාරවල් දිගේ හොයාගෙන ඉන්නේ ඇයි? ප්‍රතිඵල නිසා. අද උදේ පොඩි උන් 4 දෙනෙක් වැල්ල වායින්දා. වැල්ල වායින්දා මෙහාට ඇවිල්ලා මේ පාරවල් ඇවිල්ලා 4 දෙනෙක් හෝල් එකේ වරුණගෙන අපි මාරම දක්ෂයි. ඒ අපේ කැපකිරීම ප්‍රතිඵල අපි තියෙන. අපි හිතන්නේ එච්චරයි. දක්ෂය කියන වචන ගැලපෙන්නේ නැහැ. අපේ කැපකිරීම වල ප්‍රතිඵල. හරි? දංගාලේ දරුවෙක් කියලා මේ හෝල් එකේ වරුණාට වඩා ඒක පොඩ්ඩක් අපිට දැනෙනවා. හරි? එතකොට මම ওই තරම් කැපකිරීම මට පුළුවන් බොහොම ලේසියෙන් ඔයාලට රෙකෝඩ් එක බලා ගන්න කියන්නේ. මේක රෙකෝඩ්ස් එක ඔක්කොම මගේ ළඟ තියෙනවා. මම ෆිසිකලි පන්ති ගන්නුයි මේක මට අත්‍යවශ්‍ය නිසා. නමුත් හරි කනගාටුයි ඔයාලගේ පාඩමෙන් සමහර කට්ටිය පන්තිකට සහභාගී වුණේ නැහැ. මතක තියාගන්න. ඔයාලගේ සමහර අය රිසර්ච් නැති කරගන්නේ කිසිම උත්සාහවන්තකමක් නැහැ. තේරුණා? අර මං කියපු කතාව මතකයිනේ. ජීවිතේ කිසිම ටාගට් එකක් නැහැ. හරි? කිසිම අර දෙමව්පියෝට මේ වගේ සපෝට් එකක් දෙන්න ඕනේ කියලා පොඩි හිම හැඟීමක් නැහැ. ඒක හේතුව. හරි? අර සාමාන්‍ය මතක තියාගන්න මේ උසස් පෙළ කරනකොට පොඩි අපි හැමතිස්සෙම රැය වෙන එළි වෙන වාරයක් පාස අපිට පොඩි ඩ්‍රීම් එකක් තියෙන්න ඕන. ටාගට් එකක් තියෙන්න ඕන. තේරුණා? පොඩි ආසාවක් ලංකාවේ කැම්පස් එකකට යන්න පොඩි හීනයක් තියෙන්න ඕන. පවුලේ ඉගෙනගත්ත මිනිස්සෙක් වෙන්න පොඩි හැකියාවක් තියෙන්න ඕන. මනාවක් තියෙන්න ඕන. ඒකට සමහර අය පන්ති මුල් දවසේ හිටියල කියද අද ළමයි සවාලගේ අනිවාර්යෙන් 100ට ආසන්න ගානකට මේ පාඩම නැහැ. ඒක මට දාලත්වයක් නැහැ. මම වචනෙන් කරනවා කියපු කොටස මම අදින් අවසන් කරනවා. මම ඉන සතියේ ගෲප් එකේ ඉතුරු පාඩම් දෙක මම කරලා දෙනවා. මම ඔයාලගේ පන්තියේ ඔයාලා පන්තිය ආපු අය මම ඔයාලට කරනවා කියපු මම හැමදේම මම ෆිසිකලි මම කරලා තියෙනවා. හරි? අර වැඩේ කරන්නම් පුතේ මේක මම කරන්නම් කිව්වට මම නොකර ඉඳලා නැහැ. එන සතියේ පන්තියට එද්දී ඔයාලගේ කාගේ මූලික ඛණ්ඩාංක ජාමිතියෙන් පස්සේ කිසතිය නෝට් එක තියෙන්න ඕන. හරි? ඒ වගේ කැපකිරීම කරලා කැපකිරීම ගොඩාක් වුණාන් පස්සේ බය වෙන්න එපා. ඔය විභාගෙ කොහොමත් පාස් වෙනවා. ඔයාලා කොහොමත් විභාගෙ පාස් වෙන බය වෙන්න එපා. හැබැයි මේ මට්ටමට කැපකිරීම කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. පාඩම් කරන්න ඕන. හරිනේ? රයිට්. කිසියම් ලක්ෂයක කිසියම් විචල්්‍ය වූ ලක්ෂයක පතේ සමීකරණය සෙවීම. මාතෘකාවක්. කිසියම් විචල්්‍ය වූ ලක්ෂයක පතේ සමීකරණය සෙවීම. කිසියම් විචල්්‍ය වූ ලක්ෂයක පතේ සමීකරණය සෙවීම. දරුවෝ අලුත් පේලියක්. මෙහිදී පහත පියවරයන් අනුගමනය කිරීම වඩාත්ම සුදුසු වේ. මෙහිදී පහත පියවරයන් අනුගමනය කිරීම වඩාත්ම සුදුසු වේ. මෙහිදී පහත පියවරයන් අනුගමනය කිරීම වඩාත්ම සුදුසු වේ. වඩ ඉස්සරහාද කිව්වොතින් පතේක සමීකරණ සොයන්නේ කියලා මෙන්න මේ වැඩේ වල කරන්න ඕන. අංක 1 දී ඇති දත් ඇසුරින් පතයෙහි දල සටහනක් ඇඳීම. අංක 1 දී ඇති දත් ඇසුරින් පතයෙහි දල සටහනක් ඇඳීම. දී ඇති දත් ඇසුරින් පතයෙහි දල සටහනක් ඇඳීම. දී ඇති දත් ඇසුරින් පතයෙහි දල සටහනක් ඇඳීම.
අංක 2 පතය මත විචල්්‍ය වූ ලක්ෂයක් px නෝට් y නෝට් ලෙස ගැනීම. පතය මත විචල්්‍ය වූ ලක්ෂයක් px නෝට් y නෝට් ලෙස ගැනීම. පතය මත විචල්්‍ය වූ ලක්ෂයක් px නෝට් y නෝට් ලෙස ගැනීම. අංක 3 දී ඇති දත් ඇසුරින් x නෝට් සහ y නෝට් අතර සම්බන්ධතාවයක් ලබා ගැනීම. දී ඇති දත් ඇසුරින් x නෝට් සහ y නෝට් අතර සම්බන්ධතාවයක් ලබා ගැනීම. දී ඇති දත් ඇසුරින් x නෝට් සහ y නෝට් අතර සම්බන්ධතාවයක් ලබා ගැනීම. අංක 4 විචල ලක්ෂයේ පතේ සමීකරණය සඳහා විචල්්‍ය ලක්ෂයේ පතේ සමීකරණය සඳහා x නෝට් වෙනුවට xද විචල්්‍ය ලක්ෂයේ පතේ සමීකරණය සඳහා x නෝට් වෙනුවට xද y නෝට් වෙනුවට yද ආදේශ කිරීම. විචාල ලක්ෂයේ පතේ සමීකරණය සඳහා x නෝට් වෙනුවට xද y නෝට් වෙනුවට yද ආදේශ කිරීම. right මොකද්ද පළවෙනි පියවර? දී ඇති දත් ඇසුරින් තේරුම් අරගෙන පතයේ සටහනක් අඳිනවා. මොකද අංක 2 පතය මත විචල්්‍ය වූ ලක්ෂයක් px නෝට් y නෝට් කියලා නම් කරනවා. මොකද අංක 3 දීපු දත් ඇසුරින් x නෝට් සහ y නෝට් අතර සම්බන්ධතාවයක් ගොඩනගනෝ. මොකද අංක 4 විචල ලක්ෂයේ පතේ සමීකරණය සඳහා x නෝට් වෙනුවට xද y නෝට් වෙනුවට yද ආදේශ කරනවා. තේරුණාද? right පළවෙනි ගාන. q ඍණ එකක මාධ්‍යක ලක්ෂයේ සිට q ඍණ එකක මාධ්‍යක ලක්ෂයේ සිට PQ දුර එකක 3ක් වන පරිදි PQ දුර එකක 3ක් වන පරිදි P නම් ලක්ෂයක් විචලනය වේ. PQ දුර එකක 3ක් වන පරිදි P නම් ලක්ෂයක් විචලනය වේ. P හි පතය කුමක්ද? P හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. P හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. හරි. දැන් කල්පනා කරලා බලන්න. අර අපි කියලා දීපු 5 දෙනාගේ මෙයා ගැලපෙන්නේ කාටද? එක මොකද්ද? වෘතය. දෙක මොකද්ද? ලම්බ සමච්ඡේදකේ. 3 මොකද්ද? කෝණ සමච්ඡේදකේ. 4 මොකද්ද? AB විස්කම්භයක් වූ වෘතය. 5 මොකද්ද? AB ට සමාන්තරව පහලින් ඉහලින් ගමන් ගන්නා සරල රේඛා දෙක. ඔය පහෙන් මෙයා ගැලපෙන්නේ කොතනටද? පළවෙනි කෙනාට. මොකද පළවෙනි කෙනා? වෘතයක්. නම් අපි වෘතයක් අදින්න ඕන. ඔන්න දී ඇති දත් ඇසුරින් සටහනක් ඇද්දා. මගේ පළවෙනි පියවර සාර්ථකයි. හරි. දෙවෙනි පියවර පරිධිය මත විචල්්‍ය වූ ලක්ෂයක් px නෝට් y නෝට් කියලා නම් කරා. right. මෙන්න q ලක්ෂය. දෙවෙනි පියවර. තුන්වෙනි පියවර මේ දුර අරය 3යි. x නෝට් සහ y නෝට් අතර සම්බන්ධතාවක් ගොඩනගනවා. සම්බන්ධතාව ගන්නෙ කොහොමද? ලක්ෂ දෙකෙන් දිග සොයලා සමාන කරනෝ 3ට. පාටික දෙකේ වෙනස අඩු කරද්දී ඍණ එක ධන එකක් වෙනවා. කෝටික දෙකේ වෙනස වර්ගමූලයේ විශාලත්වය 3යි. x නෝට් සහ y නෝට් අතර සම්බන්ධතාවක් ගන්න විදිය. දෙපැත්ත වර්ග කරනෝ. x නෝට් ධන එකේ වර්ගය y නෝට් ඍණ දෙකේ වර්ගය 3 වර්ග. x නෝට් වර්ග ධන 2යි x නෝට් ධන 1
y naught වර්ග ඍණ 4යි y naught ධන 4 ඍණ 9 බිඳුවයි. වෘතයක් නම් ලියන සම්මත තියෙන පිළිවෙලක්. මට ඔයාට ඒව තීරණය කරන්න බෑ. ඒක අපේ තියරිය තීරණය කරලා ඉවරයි. මුලින් ලියන්නේ x naught වර්ග. දෙවනුව ලියන්නේ y naught වර්ග. තුන්වෙනුව ලියන්නේ 2x naught. ඍණ 4යි y naught. 1යි 4යි 5යි 5න් 9ක් 4 බිඳුවයි. තේරුණාද? ගාන හදලා ඉවර නෑ. මොකද්ද කරන්නේ? විචල ලක්ෂයේ පතේ සමීකරණය සඳහා ලැබී ඇති සම්බන්ධතාවයෙහි x naught වෙනුවට x සහ y naught වෙනුවට y ආදේශ කිරීම. තේරුණානේ? ඔදක්වා ලියා ගන්න. වෘතයක් නම් ලියන තියෙන පිළිවෙලක්. හොඳේ. x naught වර්ග y naught වර්ග x naught y naught නියතය සමානයි බිඳුවයි. වෘතය පාඩම කරද්දී ඔක කියලා දෙනවා. ලියමු. විචල්්‍ය පීලක්ෂයේ පතේ සඳහා විචල්්‍ය පීලක්ෂයේ පතේ සඳහා x naught වෙනුවට x සහ y naught වෙනුවට y ආදේශ කිරීම. විචල්්‍ය පීලක්ෂයේ පතේ සඳහා x naught වෙනුවට x සහ y naught වෙනුවට y ආදේශ කිරීම. විචල්්‍ය පීලක්ෂයේ පතේ සඳහා x naught වෙනුවට x සහ y naught වෙනුවට y ආදේශ කිරීම. මෙන්න උත්තරේ. x වර්ග ධන y වර්ග ධන 2x ඍණ 4y ඍණ 4 සමානයි බිඳුවයි. පතේ විස්තර කරන්නකෝ මම මේ වැඩේ කරා. සටහනක් ඇඳලා සමීකරණ සොයන්නකෝ මම මේ වැඩේත් කරා. නෝ ටික හරිය වැදගත් වෙනෝ සරල රේඛාවට. දෙවෙනි ගාන. Q 5,6 ලක්ෂයේ සිට ලක්ෂයේ සිට PQ සමානයි ඒකක 2 PQ සමානයි ඒකක 2 වන පරිදි P නම් ලක්ෂයක් විචලනය වේ. P හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය සොය.
පිහි පතය කුමක්ද සටහනක් ඇඳ සමීකරණය සොයන්න. සරල රේඛාවෙන් එහාට නෝට් එක යන දෙන්න එපා හොඳේ. එහෙම ගියොත් කොළ කීපයක ලියලා මූලික khණ්ඩාංග ජ්‍යාමිතිය අවසාන කොනට අලවන්න. සරල රේඛාවෙන් එහාට කිසිම හේතුවක් නිසා නෝට් එක යන දෙන්න එපා. එමුණොත් වැඩේ පිළිවෙලක් නැහැ. සරල රේඛාවට මෙහයින් නවත්තලා කොළ කීපයක ලියලා ඒ කොළේ අතන්ට අලවන්න. මූලික khණ්ඩාංග ජ්‍යාමිතිය කියන්නේ එකක්, සරල රේඛාව කියන්නේ තව එකක්. උත්තරේ මොකක්ද ආවේ? x වර්ග ධන y වර්ග ඍණ 10යි x ධන 12යි y කීයද? 37 බිංදුව 25යි 36යි 61යි අඩු කිරීම 4යි 57 බිංදුව හරිද? x වර්ග ධන y වර්ග ඍණ 10යි x ධන 12යි y ධන 57 බිංදුව 57 හරිද? හරිද නැද්ද? එබිරි ළමයි. හරි. තුන්වෙනි ගාන. ලියන්න. q භාගයකම ඍණයක ලක්ෂය කේන්ද්‍රය වූද q මෙහෙම ලියන්න. q භාගයකම ඍණයක ලක්ෂයේ සිට q භාගයකම ඍණයක ලක්ෂයේ සිට q භාගයකම ඍණයක ලක්ෂයේ සිට pq දුර ඒකක එකක් වන පරිදි pq දුර ඒකක එකක් වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ. pq දුර ඒකක එකක් වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ. පිහිපතය කුමක්ද? පිහිපතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය සොයන්න. සටහනක් ඇඳ සමීකරණය සොයන්න. හදන ගාන.
Q ලක්ෂය භාගය ඍණ 1. අරය 1යි. P ලක්ෂය x0 y0. සටහන. ලියන්න. සටහන ඇන්දද? පරිදිය මත විචල්්‍ය වූ ලක්ෂයක් x0, y0 යයි ගනිමු. පරිදිය මත විචල්්‍ය වූ ලක්ෂයක් මේක නෙමෙයි උත්තරේ. භාගය ඍණ 1 නෙමෙයිද? සටහන හරි නේද? අරය 1යි නේද? අරය 1යි නේද? පරිදිය මත විචල්්‍ය වූ ලක්ෂයක් px0 y0 ලෙස ගනිමු. හදන්න තනියෙන් ගන්න. x0 ඍණ භාගය වර්ග y0 ඍණ 1 වර්ග වර්ගමූල විශාලත්වය 1යි. දෙපැත්ත වර්ග කරනවා. x0 ඍණ භාගය වර්ගය y0 ධන 1 වර්ගය 1යි. මොකද ලැබෙන්නේ? x0 වර්ග ධන y0 වර්ග ඍණ x0 ධන 2යි y0 ඍණ 4 ධන 4න් 1 බිඳුවයි. මේක අවද බලන්න. right. ඔහම තියන්න එපා 4න් ගුණ කරලා දාන්න. සමීකරණ ලියන සම්මතාකාරයෙන් 4න් ගුණ කරන්න. 4x0 වර්ග 4y y0 වර්ග 4x0 ධන 8y y0 ධන 1 බිඳුවයි. 4x0 වර්ග ධන 4y y0 වර්ග ඍණ 4x0 ධන 8y y0 ධන 1 බිඳුවයි. ලියන්න. විචල්්‍ය p ලක්ෂයේ පතේ සඳහා විචල්්‍ය p ලක්ෂයේ පතේ සඳහා x0 වෙනුවට x සහ y0 වෙනුවට y ආදේශ කිරීම. 4x වර්ග ධන 4y වර්ග ඍණ 4x ධන 8y ධන 1 බිඳුවයි. හතරයි x වර්ග ධන 4y වර්ග ඍණ 4x ධන 8y ධන 1 බිඳුවයි. උත්තරේ. හතරවෙනි ගාන. q ඍණ 1 ඍණ b q ඍණ 1 ඍණ b ලක්ෂයේ සිට pq සමානයි a වර්ග ධන b වර්ග ඍණ c වර්ගයේ වර්ගමූලය මාපාංක. pq සමානයි මාපාංක වර්ගමූල a වර්ග ධන b වර්ග ඍණ c වර්ග. වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ. වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ. p හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය සොයන්න. p හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය සොයන්න. p හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. දරුවෝ ඊළඟ ගාන. සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. ඊළඟ ගාන. q භාගයකම ඍණ 3න් 1 ලක්ෂයේ සිට q භාගයකම ඍණ 3න් 1 ලක්ෂයේ සිට pq සමානයි ඒකක 1 වන පරිදි pq සමානයි ඒකක 1 වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ. pq සමානයි ඒකක 1 වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ. p හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න.
සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. රයිට්. ගණන් දෙක හදන්න ඉඩ තියාගන්න. ඒ ගණන් පහේම පතය වුණේ වෘතයක්. ඔබ හිතුවේ එකම ට්‍රැක් එකේ වෘතයක්. සුළු කිරීම එක වගේ. පොඩ්ඩක් වැඩේ වෙනස් කරනවා ඊළඟ ගාන. q ඍණ 1,3 r 2,1 q ඍණ 1,3 r 2,1 නම් pq සමානයි pr වන පරිදි pq සමානයි pr වන පරිදි p නම් ලක්ෂයක් විචරණය වේ. pq සමානයි pr වන පරිදි p නම් ලක්ෂයක් විචරණය වේ. පිහිපතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. පිහිපතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. හදම් බලන්න. උත්තරේ ගත්තද? මොකද උනේ උත්තරේ? ගානේ Q ලක්ෂ කණ්ඩාංක දෙනවා. R ලක්ෂෙත් දෙනවා. එතකොට PQ සමානයි PR වන පරිදි P ලක්ෂයක් විචලනය වෙනවා. x0 y0 මයා කරා. තේරුණා? පිහිටීම වගේ දෙකක් විතර අඳි. මොකද්ද P ලක්ෂ පතය? QR සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය වේ. ලම්බ සමච්ඡේදක කියලා ලියන්න එපා. QR සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය වේ. ඊළඟ පේළිය. ලම්බ සමච්ඡේදකයේ මත විචල්්‍ය වූ ලක්ෂයක් px0, y0. ලම්බ සමච්ඡේදකයේ මත විචල්්‍ය වූ ලක්ෂයක් px0, y0. දරුවෝ PQ දිග PR දිගට සමාන කරා. Q ලක්ෂ ඍණ 1,3 R 2,1. PQ දිග කියන්නේ කෝටික දෙකේ වෙනස, පාටික දෙකේ වෙනස. වර්ගමූලයේ මාපාංකය. PR කියන්නේ පාටික දෙකේ වෙනස, කෝටික දෙකේ වෙනස. වර්ගමූලයේ මාපාංකය. දෙපැත්ත වර්ග කරනවා. x0 ධන 1 වර්ගය, y0 ඍණ 3 වර්ගය, x0 ඍණ 2 වර්ගය, y0 ඍණ 1 වර්ගය. දෙපැත්ත වර්ග කරා. වර්ග විදි දන්න ඕනේද? ඉස්සල මාපාංක ඉවත් වෙනවා, ඇතුළට යනවා, වර්ගමූල ඉවත් වෙනවා. x0 ධන 1 වර්ග, y0 ඍණ 3 වර්ග,
මොකද ප්‍රශ්නේ? x0 ඍණ 2 වර්ග y0 ඍණ 1 වර්ග y0 වර්ග x0 වර්ග කැපෙනවා. 4x0 මේ පැත්තට ගෙනාවොත් 6x0 වෙනවා. ඍණ 2 මෙහි ධන 2ක් මෙයත් එක්ක ඍණ 4ක්. 9 1 10යි 4 1 5යි 10න් 5ක් 5යි. කාටද මේ උත්තරය ආවේ? රයිට්. ගොඩක් ඉන්නවා. මොදක් වාලියද? උතනින් පස්සේ ලියන්න. ගාන ඉවර නෑනේ අපේ. ලියන්න. විචාර ලක්ෂයේ පතය සඳහා x0 වෙනුවට x සහ y0 වෙනුවට y ආදේශ කිරීම. x0 වෙනුවට x සහ y0 වෙනුවට y ආදේශ කිරීම. 6x ඍණ 4y ධන 5 සමානයි 0යි. 6x ඍණ 4y ධන 5 සමානයි 0යි. හරිද? විනාඩියක්. සරල රේඛාව ටියුට් එක ගන්න. ටියුට් එක ලැබුණ නැත්නම් ටියුට් එක අදින්න ගන්න. මම දෙනවා සති දෙකක්. මේ සෙන්සුරාදා මම ඔයාලගේ පොත් චෙක් කරනවා. අනිවාර්යෙන් චෙක් කරනවා. එකෙක් ඇතුළට දාන්නේ මූලික කණ්ඩායම ජ්‍යාමිතිය කම්ප්ලීට් නැත්තම්. මං ගන්න සමහර තීරණ නිසා 27 මගේ පන්තියේ ළමයි 10ක් 15ක් 20ක් 30ක් අඩුවේ කාලයත් එක්ක ඒක කමන්නේ මට. හරිනේ? මේ සතිය අනිවාර්යෙන් එද්දි පන්තියේ චෙක් කරන නෝට් එක. මේ සතියේ නෙමෙයි. ඒ කියන්නේ මැයි 2 නෙමෙයි. මැයි 2 පන්ති තියෙනවා. මැයි 9 පන්තියට එද්දි මෙන්න මේ මාක් කරපු ගණන් ටික කම්ප්ලීට් කරන් එන්න ඕන. සති දෙකක කාලයක් මම දෙනවා. සරල රේඛාව ටියුට් එකේ පිටු අංක 1 පිටු අංක 2 ඉස්සල්ලා ගණන් හැදුවා නම් කමන්නේ ගණන් ටික අරන් එන්න. පිටු අංක 1 පිටු අංක 2 පිටු අංක 3 පිටු අංක 4 පිටු අංක 5 34 35 36 37 39 පිටු අංක 5 සම්පූර්ණයි. පිටු අංක 8 60 61 පිටු අංක 8 60 61 62 63 64 මැයි 9 පන්තියට එද්දි ඒ ගණන් ටික හදලා තියෙන්න ඕන. රයිට්. ඊළඟ ගාන. Q ඍණ 3,1 R බිඳුව කමා ඍණ 2 R බිඳුව කමා ඍණ 2 QPR කෝණය සමානයි අංශක 90ක් වන පරිදි QPR කෝණය සමානයි අංශක 90ක් වන පරිදි P නම් ලක්ෂයක් විචලනය වේ. QPR කෝණය සමානයි අංශක 90ක් වන පරිදි P නම් ලක්ෂයක් විචලනය වේ. P හි පතය කුමක්ද?
සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. පීහි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. දරුවෝ අහගෙන අර පතයන් පහ ගැන අවබෝධයක් තියෙනවා නම් ඛණ්ඩාංක සහිත QR විස්කම්භය කරගෙන පීලක්ෂයක් මෙහිම විචලනය වෙනෝ නම් අපි කියනෝ පීලක්ෂ පතය මොකක්ද? QR විස්කම්භයක් වූ වෘතයක්. QR විස්කම්භයක් වූ වෘතයක්. හරි? ඔන්න සටහන. අඳින් සටහන. ලියන්න. පීහි පතය වනුයේ QR විස්කම්භයක් වූ වෘතයකි. පීහි පතය වනුයේ QR විස්කම්භයක් වූ වෘතයකි. පීහි පතය වනුයේ QR විස්කම්භයක් වූ වෘතයකි. දරුවෝ සටහනදී ලියමු. පරිධිය මත විචල්්‍ය වූ ලක්ෂයක් px0, y0 යයි ගනිමු. පරිධිය මත විචල්්‍ය වූ ලක්ෂයක් px0, y0 යයි ගනිමු. px0, y0 යයි ගනිමු. මොකද කියන්නේ? x0 සහ y0 අතර සම්බන්ධයක් ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ සරල රේඛා දෙක ලම්බකයි අනුක්‍රමණ ගුණිත ඍණ 1යි. තාම දන්නේ නැහැ. මම නිකන් සරල රේඛාව ගිසතියේ පැය දෙකයි ගන්නම යන්තම් පටන් ගත්ත විතරයි. චූටි නෝට් එකක් ඇත්තේ. ඒක නිසාම මේ පැත්තට යන්නේ. x0 සහ y0 අතර සම්බන්ධයක් ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ලක්ෂ දෙකෙන් දිග ඍජුකෝණ ත්‍රිකෝණයක් නිසා පයිතගරස් ප්‍රමේය බලා ගන්න. PQ දිග පාටික දෙකේ වෙනසේ වර්ගය කෝටික දෙකේ වෙනසේ වර්ගය වර්ගමූල විශාලත්වය. PR දිග පාටික දෙකේ වෙනස කෝටික දෙකේ වෙනස වර්ගමූල විශාලත්වය. QR දිග පාටික දෙකේ වෙනස කෝටික දෙකේ වෙනස විශාලත්වය වර්ගමූලය. QR ඍණ 3 වර්ග 9යි 18යි. හරි. දැන් PQR ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය. PQ වර්ග ධන QR වර්ග සමානයි PQ වර්ග ධන PR වර්ග සමානයි QR වර්ග. ඍජුකෝණ අඩංගු පාද දෙකේ වර්ගයන්ගේ එකතුව කර්ණීය වර්ගයට සමාන වෙනවා. ඒතර PQ වර්ග කියන්නේ x ධන 3 වර්ගය y ඍණ 1 වර්ග වර්ගමූලේ සහ මාපාංක ඉවත් වෙනවා. PR වර්ග කියන්නේ x0 වර්ග y0 ධන 2 වර්ග. QR වර්ග කියන්නේ වර්ගමූල 18 වර්ගය. වර්ගමූල ඉවත් වෙනවා. කසුළු කරන්න තියෙනවා. x0 ධන 3 වර්ග x0 6 x0 9. y0 ඍණ 1 වර්ග y0 වර්ග ඍණ 2 y0 ධන 1. x0 වර්ග y0 වර්ග 4 y0 ධන 4 අඩු කිරීම 18. x0 වර්ග 2 x0 වර්ග y0 වර්ග 2 y0 වර්ග 6 x0
ඍණ 2යි y not ධන 4යි y not. ධන 2යි y not. 9යි 1යි 10යි. 10යි 4යි 14යි. 14න් 18ක් ඍණ 4යි. දෙකෙන් බෙදනවා. x not වර්ග ධන y not වර්ග ධන 3යි x not ධන y not ඍණ 2 බිඳුවයි. ලියගන්න. ලියන්දරු විචාල්‍ය පීලක්ෂයේ පතේ සඳහා ලිව නැත්තම් ලියන්න. x not වෙනුවට x සහ y not වෙනුවට y ආදේශ කිරීම. විචාල්‍ය පීලක්ෂයේ පතේ සඳහා x not වෙනුවට x සහ y not වෙනුවට y ආදේශ කිරීම. right. ඊළඟ ගාන. q 4,1 q 4,1 r 2,3 pq සමානයි pr වන පරිදි pq සමානයි pr වන පරිදි p ලක්ෂයක් විචලනය වේ. pq සමානයි pr වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ. p හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය සොයන්න. සටහනක් ඇඳ සමීකරණය සොයන්න. දෙවෙනි ගාන. q ඍණ 5,2 r 3,4 r 3,4 QPR කෝණය සමානයි අංශක 90ක් වන පරිදි QPR කෝණය සමානයි අංශක 90ක් වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ. p හි පතය කුමක්ද? p හි පතය කුමක්ද? සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. සටහනක් ඇඳ සමීකරණය ලබා ගන්න. ඊළඟ ගාන. q බිඳුවකම ඍණ 1 r 1,2 q බිඳුවකම ඍණ 1 r 1,2 pq සමානයි 2යි qr වන පරිදි ඔව් pq සමානයි 2යි pr වන පරිදි pq සමානයි 2යි pr වන පරිදි p නම් ලක්ෂයක් විචලනය වේ.
PQ සමානයි 2යි PR වන පරිදි P නම් ලක්ෂයක් විචලනය වේ. දරුවෝ විනාඩියක් දෙන්න. ඔය වගේ ගැළපෙන පතයක් ඔබ අර පතයන් පහ ඇතුළේ නැහැ. මම ඒක නිසා මම නෙමේ කාටවත් පතය කුමක්ද කියලා අහන්න බෑ. පතය කුමක්ද කියලා අහන්න ඕන අර පත උගන්වපු පහෙන් එකක් ආවොත් ඒක. ඒ නිසා මේ ගානේ මොකද්ද කියන්නේ? සටහනක්ද සමීකරණය සොයන්න ලියමු. P බිඳුව ඍණ 1 R 1,2 PQ සමානයි 2යි PR වන පරිදි P නම් ලක්ෂයක් විචලනය වේ. සටහනක්ද සමීකරණය ලබා ගන්න. පතය කුමක්ද කියන ප්‍රශ්නේ අහන්න බෑ. සටහනක්ද සමීකරණය ලබා ගන්න. හරි. ඔය ගණන් ටික හදන් යන්න සම්පූර්ණ ගෙදරදී. උතනින් මූලික ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඉවර වෙනවා. හරි. සම්පූර්ණ වැඩ අවසానයි. හිස්තන්නේ පසුගිය නෝට්ස් අරන් බලන ගණන් වෙනස්. මම නිකන් ගණන් ටික දුන්නේ මතකින්. තියරි සමානයි. හරි. ඊළඟ සතියේ පන්ති ඇතුළට එනකොට මම හෝ මාකින් බලන එක චෙක් කරද්දී සෑම් පන්තියක වලස් මුල්ලේ පන්තියේ නෝට්ස් කම්ප්ලීට් වෙන්න ඕන. හරිනේ. සරල රේඛාවෙන් මෙහා පැත්තේ වෙද්දී ඔය ටික සම්පූර්ණ වෙන්න ඕන. හරි. ආයි මූලික ඛණ්ඩාංක ජ්‍යාමිතියක් තංගලට නැහැ 2027 වෙනුවෙන්. ඊට පස්සේ ඊළඟ සතියේ මම මේ රොඩ් දාගන්නේ ගෲප් එකේ පළවෙනි දවස ගෲප් එකේ දෙවෙනි දවස. මම ගෲප් එකේ දවස් දෙකක් මට තියෙනවා. තංගල්ලේ. නේ මම සංකීර්ණ සංඛ්‍යා කරලා නැහැ අවසන් දෙක අපිට බදාදනි වඩු ගත්ත නිසා මේ ගත ගොන් තීරණයක් නිසා දවස් දෙක අපිට අපරාධ වුණා. නැත්නම් ගෲප් එකත් ඉවරයි. නමුත් ඒක අඩුපාඩුවක් තියෙන මට නවත්තන්න බෑ. තා ටෙස්ට් එකක් මට දානවා තියෙනවා. ඒ නිසා ඛණ්ඩාංක ජ්‍යාමිතියේ මූලික ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඉවරයි. දැන් ඔයාලා කාටවත් පොදුවේ සරල රේඛා පාඩම කරගෙන යන්න පුළුවන්. එච්චරයි යන පරිස්සමෙන්.